හායි කොහොමද ඉතින් ඔයගොල්ලන්ට මම දිල්ෂා ඒකනායක මම YouTube channel එකක් කරනවා මම සාමාන්‍ය අම්මා කෙනෙක්. ඒක පැහැදිලිවම කියන්න බෑ මම සාමාන්‍ය අම්මා කෙනෙක්. නමුත් මම වීඩියෝ එකක් දැම්මා මේ බබාලගේ කිරි ප්‍රශ්නය එතකොට ෆර්මියුලා සම්බන්ධ පොඩි වීඩියෝ එකක් දැම්මා. ඉතින් එතනදී ඒක ගොඩාක් views ගිහින් තිබුණා. ඒ වගේම තමයි මට views යන එක නෙමෙයි ගොඩාක් වැදගත් උනේ මේ මට ප්‍රයිවට් ඇවිල්ලා මැසේජ් කරන්න ගත්තා මේ කිරි ප්‍රශ්නේ තියෙන අම්මලා. ඉතින් එතකොට මේ ෆර්මියුලා එක දෙන එක ගැන එතකොට ඒගොල්ලොන්ට කිරි නැති වෙන එක ගැන එතකොට ඒගොල්ලෝ මානසික වැටෙන එක ගැන ඒගොල්ලෝ ගොඩාක් මාත් එක්ක විස්තර ෂෙයා කරගත්තේ සමහර අම්මලා අඬනවා. ඒ කියන්නේ එයාට තියෙන ප්‍රශ්නේ කියාගන්න කෙනෙක් නැති නිසානේ එයා මට මේ සම්බන්ධව කියන්නේ. ඉතින් මම ඒ කියන්නේ මම සාමාන්‍ය අම්මා කෙනෙක් එක කියන්න ඕන. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැත්තම් මේක බලන්න එපා. නමුත් මගේ ජීවිතේ මගේ පෞද්ගලික අත්දැකීම තමයි මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඒත් එක්ක තමයි මට මේ ප්‍රයිවට් ඇවිල්ලා මට මැසේජ් කරන්නේ. එතකොට මම මුලින්ම මං ගැන ඔන්න හඳුන්වලා දුන්නා. ඊගවට මම කියන්නම් සාමාන්‍යයෙන් අපි බබා හම්බුනාට පස්සේ හොස්පිටල් එකෙන් තමයි මුලින්ම බබාට ෆීඩ් කරන්නේ. ඒකට බබා හම්බ වෙලා එයාව ගිහිල්ලා වොෂ් කරලා එයා ටික වෙලාවකින් විනාඩි 40ක් වගේ අපි බබා මට ගෙනල්ලා දුන්නා. එතකොට මේ ඔටෝම අපේ බ්‍රෙස්ට් එකෙන් කිරි එනවා. හරිද? එතකොට එයා විනාඩි 20ක් 25ක් විතර ලේබර් රූම් එක ඇතුලේ බබා කිරි බොනවා. ඊට පස්සේ එයා වෝඩ් එකට ගියාට පස්සේ නෝමලි සාමාන්‍යයෙන් පැය දෙකෙන් දෙකට අපිට කියනවා ෆීඩ් කරන්න කියලා. එතකොට ඒක හිතන්නකෝ බබා පාන්දර එකට හම්බ වුණා කියලා. ඒ පාන්දර එකට හම්බුණත් හරි ඒ අපි හොස්පිටල් එකෙන් එන තාක්කල් අපි පැය දෙකෙන් දෙකට බබාව ඇහැරව ෆීඩ් කරන්න ඕන. එතකොට ඒ ප්‍රොසෙස් එක තමයි එහෙම යන්නේ. එතකොට හොස්පිටල් එකේදී මගේ කිරි මදි වුණා. එතකොට කිරි කියන්නේ නිකන් අර නියුට්‍රියන්ද මන්ද මට ඒක හරියට මතක නැහැ. නම දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මුලින්ම එන කිරි එක කහ පාට වගේ පොඩි දියරයක්. ඉතින් එතනදී මගේ කිරි බබා බොන්න මැලිකමක් දැක්කුවා. ඒ වගේම තමයි මගේ කිරි ප්‍රමාණය මදි වුණා. එන්නේ නැහැ. ඉතින් නර්ස්ලා මට හොඳට මතකයි පාන්දර ඉතින් අර කිරි දොවා ගන්න පුදුම වෙහෙසක් දැරුවා. අවසානයේ නිපල් එක මගේ තුවාල වුණා හොස්පිටල් එකේ ඉදිම සිලින්ඩර් එකකට මෙන්න මේ වගේ සිලින්ඩර් එකකට නර්ස්ලා එකතු වෙලා කිරි දෙව්වා. ඉතින් දෙකෙන්ම කොහොම හරි මාරුවට ඒගොල්ලෝ ඔට්ටු වෙලා කිරි දොවලත් ඒ චූටි ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන් උනේ. හැබැයි ඒක බබා බිව්වෙත් නැහැ. ඉතින් බබා අර වර්ම් එකට දැම්මා. ඉතින් ඔහොම ප්‍රශ්න ගොඩාක් වුණා. හැබැයි ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් හොස්පිටල් එකෙන් ගෙදරට එනකොට අපිට කිරිපෙති දෙනවා. හොස්පිටල් එකේ ඉද්දිත් කිරිපෙති දෙනවා. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි සාමාන්‍යයෙන් අලුතෙන් ඉපදුණු අම්මා කෙනෙකුගේ කිරි එරීමේ ප්‍රමාණය යම් තාක් දුරට අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒක කන්ටිනියු කියන්නේ ඒක දිගටම වෙනවා. අපි බබාට ආදරෙන් අර කිරි ටික දෙනකොට කොහොමත් ඒක කිරි නිෂ්පාදනය වීම වැඩි වෙනවා. අර බබාට තියෙන ආදරේ. එතකොට එයාට අර පැය ගානට කිරි දෙන්න ඕනේ. ඉතින් ඒත් එක්කම තමයි බබාගේ කිරි ප්‍රමාණය අපට නිපද වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මම දකින විදිහට. ඉතින් මටත් එහෙම තමයි උනේ. අර හොස්පිටල් එකට හිටපු කාල සීමාවට සාපේක්ෂව ගෙදර ආවට පස්සේ එයාට කිරි ප්‍රමාණය මගේ වැඩි වුණා. හැබැයි අපි ගෙදර ආවට පස්සේ ඔතන තමයි මූලිකම තැන වෙන්නේ. දැන් අපි හොස්පිටල් එකේ ඉඳි නම් අපිට නර්ස්ලා ඇඩ්වයිස් කරනවා. එතකොට ડોක්ටර්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ගේ මඟ පෙන්වීම මත අපි මේ දේවල් කරනවා. හැබැයි ගෙදරට ආවට පස්සේ තමයි ඔතන ප්‍රශ්නේ වෙන්නේ. එක පිටස්තර පාර්ශවයෝ එනවා. එතකොට බබා බලන්න එනවා. එතකොට ඒගොල්ලොන්ගේ අත්දැකීම් ඕගොල්ලොත් එක්ක ෂෙයා වෙනවා. එතකොට බැරි වෙලාව හරි කිව්වොත් එහෙම දැන් එහෙම කියනවා. මටත් කිව්වා මම මේ ප්‍රශ්නය මෙහෙම ඩිරෙක්ට් කතා කරන්නේ අන්න ඒ නිසාම තමයි. එතකොට මේ කියනවා අපේ කිරි වැක්කිරුණා කියනවා. මේ බෙස්ට් එකෙන් කිරි දෙනකොට මේ බෙඩ් ජැකට් එක මේ පැත්ත සම්පූර්ණ තෙමුණා කියනවා. කිරි වැක්කිරෙන්න තිබ්බා කියනවා. කිරි දොවල 21ක් කියනවා. ඉතින් ඕන් ඔය වගේ කතා ගොඩාක් කියනවා. සාමාන්‍යයෙන් ඒක නෝමල් හැටි. ඒක තේරුම් ගන්න මුලින්ම ඒක නිසා මේ
ඒ ගෙදර වටපිටාව ඕගොල්ලෝ බැලන්ස් කරගන්න ඕන. ඕගොල්ලෝ හොඳට හිතට ගන්න තමන්ගේ දරුවා ගැන හරි තමන්ට කිරි ප්‍රශ්නේ හරි ඕනම දෙයක්. ඔයා කැත වෙලා කියන්න පුළුවන්, බබා කෙට්ටුයි කියන්න පුළුවන්, බබාගේ බර මදි නේද කියලා අහන්න පුළුවන්. ඉතින් අපේ බබා ගෙදර ආවට පස්සේ එක්කෙනෙක් ඇහුවා කිලෝ එකක්වත් තිබ්බද කියලා. ඉතින් අර මම ෆස්ට් ටයිම් මාම් කෙනෙක් වෙනකොට ඒ දේවල් දරා ගන්න හරි අමාරුයි ඔළුවට. මොකද අර දැක මගේ මට අම්මා නැහැ. ඉතින් ඒත් එක්ක හස්බන්ඩ් තමයි ගොඩක්ම ළඟ හිටියේ. ඉතින් ඒත් එක්ක අර වගේ කතා පීඩනයක් ඒකට ගෙදර වැඩ කරගන්න ඕනේ, බබාගේ රෙදි සෝද ගන්න ඕනේ. ඒත් එක්ක ඔය ප්‍රශ්න අනික තුවාල, මැහුම් තුවාල. ඉතින් ඔය හැමදේමත් එක්ක අර කිරි ප්‍රශ්නේ කියන එක ඔළුවට එනකොට හරි අමාරුයි දරා ගන්න. ඒක නිසා මම ඒ ගැන හොඳට දන්නවා. මගේ පෞද්ගලික අදහසනේ මම ඔයගොල්ලොත් එක්ක මේ ෂෙයා කරගන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න කවුරු මොන දේ කිව්වත් ඔයා මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරන්න ඔයාට අනවශ්‍ය දෙයක් නෑ. ඒක මත් දැන් හිතන්නකෝ මේ කිරි මේ වැක්කරෙන්න තිබ්බා කියලා කියනවා. හරි. ඒක මිනිස්සු විවිධාකාරයිනේ. මිනිසුන්ගේ ශරීරය, මානසික මට්ටම් ඒ හැමදේම වෙනස්. එතකොට අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි තව කෙනෙක්ට අර මේ සසඳන්න බෑ. ඒක වටේ පිටේ මිනිස්සු මොන විදිහට දැක්කත් ඔයා තමයි අම්මා. ඔයා තමයි බබාගේ ඩිලිවරි එක කරලා ඔයාව මේ ලෝකෙට බිහි කරේ. මේ බබාව මේ ලෝකෙට බිහි කරේ ඔයානේ. ඉතින් එතකොට ඔයා තමයි ඔයා බලන්නේ ඕනම අම්මා කෙනෙක් බලන්නේ තමන්ගේ දරුවාව ජීවත් කරවන්න. මං හිතන්නේ මේ ඉපදුණු ගමන් අනේ මට කිරි නෑ, අනේ මැල්ල ඵලයන් කියලා කියන අම්මා කෙනෙක් මේ ලෝකේ නැහැනේ. ඉතින් ඒ නිසා ඔයා ඉස්සෙල්ලා ඔළුව හදා ගන්න ඕන මගේ ළමයාට මම උප්පරිම මට පුළුවන් හොඳම දේ මම දෙනවා. ඉතින් එතකොට ඔය කිරි මදි ප්‍රශ්නේ ලොකුවට බලපානවා ඔය ගෙදර තියෙන වටපිටාවත් එක්ක. ඒ නිසා මං කියන්නේ පෞද්ගලික මේ කියන්නේ මට මේ දේවල් මට ආයෙ ව්ලොග් එකක් කරන්න හිතුනේ. අර අම්මලා ගොඩක් මානසික වැටෙනවා මෙන්න මේ කිරි කතන්දරේ නිසා. ඒක නිසාම තමයි මට ආයෙ මේ වීඩියෝ එකක් කරන්න හිතුනේ. මොකද සමහර පොඩි නංගිලා කියන්නේ අඩු වයසින් හරි කොහොම හරි ප්‍රෙග්නන්ට් වෙලා ඔය කිරි ප්‍රශ්න එනකොට මට කිරි නෑනේ අක්කේ කියලා අඬනවා. මට සමහරලාට මට උදේට විතරයි කිරි තියෙන්නේ කියනවා. ඉතින් එතකොට මමත් හරි මට හරි දුක හිතෙනවා. මොකද මමත් ඒ ප්‍රශ්නේ හිටපු නිසා. ඊට පස්සේ මම කියන්නම් මේ ප්‍රශ්නෙට විසඳුම. කියන්නේ తాවකාලිකව හරි විසඳුමක් ගන්න පුළුවන් මේ කිරි ප්‍රශ්නෙට. එතකොට අපි බැලුවොත් එහෙම මම අර ඔයගොල්ලන්ට කිව්වා වාගේ හොස්පිටල් එකෙන්ම සමහර වෙලාවට අපිට කිරිපෙති දෙනවා. එතකොට නිල් පාට චූටි පෙත්තක්. ඉතින් ඒක දෙනවා. ඒක බොන්න කියනවා හොස්පිටල් එකේ ඉඳන් ගෙදර ආවට පස්සේ. ඔන්න අපිට ඒක බොන්නත් පුළුවන්. ඊගාවට ඒක පොඩි දවසකට තමයි දෙන්නේ. ඉතින් ඊට පස්සේ ඕගොල්ලොන්ට පුළුවන් කිරි වඩවන ආහාර තියෙනවා. YouTube එකේ සර්ච් කරලා බලන්න. එතකොට ඕගොල්ලොන්ගේ අම්මලා තාත්තලා ඔය වැඩිහිටියෝ දන්නවා කිරි එරෙන්න පුළුවන් කිරි එරෙන්නවා වැඩි වෙන්න තියෙන ආහාර තියෙනවා. ඒ නිසා ඔය මේ සර්ච් කරලා බලන්න. මම ඒවා කියන්නේ නැහැ. එක එක්කෙනාගේ එක මත තියෙන පුළුවන්. ඒක ඕගොල්ලොන්ගේ පෞද්ගලික කැමැත්ත සහ ඒ දේවල් හොඳට මං කියන්නේ බබා ගෙදරට ආවට පස්සේ සමහරු කියන ඔය පිලී කන්න එපා කියනවා. එතකොට ඔය මොනවද මේ හොදි හදලා දෙනවා. එහෙම නෙමෙයි. අපිට හොස්පිටල් එකෙන් කියන හොඳට කන්න. හොඳට මස් මාළු බිත්තර මැල්ලුම් බත් ඔය දේවල් හොඳට කිරි එකක් හදාගෙන බොන්න බබාට ෆීඩ් කරන්න කලින් ඔන්න ඔහොම කියනවා. ඒ නිසා හොඳට කන්න. සමහරු අර තමන්ගේ ෆිගර් එක අවුට් එකයි කියලා කන්නේ. එහෙම අම්මලා ඉන්නවා. මට එහෙම අම්මලා හම්බෙලත් තියෙනවා. ඒ නිසා තමන්ගේ ඇඟ ගැන හිතනවට වඩා ඉස්සලා තමන්ගේ දරුවා ගැන හිතන්න කියලා තමයි කියන්න තියෙන්නේ. තමන්ගේ ඇඟේ ෂේප් දැන් මම කෙට්ටුවට හිටපු කෙනෙක්. මම ප්‍රෙග්නන්සි ජර්නි එක ඇතුළත මම සාමාන්‍යයෙන් කෙට්ටුයි. නමුත් මම බබා හම්බුනාට පස්සේ තමයි මේ විදිහට මහත් වෙන්නේ. ඒක මට ප්‍රශ්නයක් වුණේ නැහැ. හස්බන්ඩ්ට ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ඒ නිසා මගේ දරුවාට මම ෆීඩ් කරා මට පුළුවන් විදිහට. එතකොට ඕගොල්ලන්ටත් පුළුවන් කිරි වඩන ආහාර කන්න පුළුවන්. එතකොට කිරිපෙති තියෙනවා ෆාමසියේ ડોක්ටර් කෙනෙකුට කියලා ඕගොල්ලන්ට ඕන ලියා ගන්න පුළුවන්. ඒත් එක්කම කිරි වර්ග තියෙනවා අම්මලාට බොන්න. කිරි වැඩෙන්න කිරි. එතකොට අපේ ඇඟවල ශක්තිමත් වෙන්න ෆර්මියුලා තියෙනවා අම්මලටත් පුළුවන් නම් ඒවත් අරන් බොන්න. ડોක්ටර්ස්ලාට කියලා ඕගොල්ලන්ට පුළුවන් ලියා ගන්න.
එතකොට මේ මම මේක විශේෂයෙන්ම කියන්න යන කාරණයක් තමයි මට ඔය පෞද්ගලික එන මැසේජ් එක දැන් සමහරු හිතන්නකෝ ගෙදර සමහරලාට හස්බන්ඩ්ුත් නැහැ. තොයා සමහරලාට අම්මලා ගෙදර, අක්කලා ගෙදර, නැන්දම්මලා ගෙදර ඔන්නෝම කතන්දරයක්. එතකොට ඕගොල්ලොන්ට හිතා ගන්න බෑ. ඔයාට තේරෙනවා ඔයාගේ බබා අඬනවා ඉවරයක් නැහැ අඬනවා. ඔයා කිරි දෝලා බලනකොට ඔයාට කිරි ප්‍රමාණය මදි. එතකොට ඔයා මානසිකව වැටෙනවා මම මොකද්ද කරන්නේ? ඊගාව ඔප්ෂන් එක මොකද්ද කියලා ඔයා තනියම තමයි කල්පනා කරන්නේ. සමහරලාට මේක වෙන කෙනෙකුට කියන්නේ නැහැ. එතකොට ඔයා මානසිකව වට ගන්නවා. ඔයා මනේ මට කිරි නැහැ. මට තියෙන උදේට විතරයි මට ආවොන් දවල් චුට්ටක් කිරි එනවා. එතකොට මම කියන්නේ එහෙම ඕනම ප්‍රශ්නයක් තියෙනකොට ඕනම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා කියන ඒ නිසා මට ඒ වාගේ ප්‍රයිවට් මැසේජ් කරපු නංගිලාට මම ඉස්සෙල්ලාම කරන්නේ ඒගොල්ලොන්ට ඔළුව හදනවා මානසිකත්වයේ හදනවා මෙන්න මේ වාගේ ඔප්ෂන් තියෙනවා නංගි. එතකොට ඔයාට මෙහෙම අඬා ඉන්නවට වඩා මේ වගේ දේවල් ඔප්ෂන් වලට ගියාම ඔයාට ලේසි. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒවට විසඳුම් හොයනවා. දැන් ඔයාලගේ ජීවිතේ හිතන්නකෝ. ඔයාලගේ ජීවිතේට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපි ඒ දේවල් විසඳ ගන්න එක දේවල් හොයනවානේ. එක පැති ඔස්සේ අපි මේ ප්‍රශ්නේ මග අරගන්න හොයනවා. ඒ වගේම තමයි මේ කිරි ප්‍රශ්නේ. එතකොට කිරි මදි අම්මා කෙනෙකුට ඊගාවට යන්න පුළුවන් ඔප්ෂන් එක. අර මං ඉහිත කියපු දේවල් වලට අමතරව ඊගාවට යන්න පුළුවන් ඔප්ෂන් එක තමයි ෆර්මියුලා. එතකොට ෆර්මියුලා එකකට යන්න ඔයාට පුළුවන් කෙලින්ම ගිහිලා ඩිරෙක්ට් ડોක්ටර් කෙනෙක් හම්බෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ සමහර අය මේ ගැන හිතන්නේ. මං කියවනේ මානසික ගැටලුවක් වුණොත් මානසික වෛද්‍යවරු ඉන්නවා. ශාරීරික ගැටලුවක් වුණොත් ශාරීරික වෛද්‍යවරු ඉන්නවා. එතකොට බබාලා සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් බබාලා සම්බන්ධ ડોක්ටර්ස්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හම්බ වෙන්න යන්න. යක්කු නෑ කොහෙවත්. සමහරු නම් ඉන්නවා සැර කරලා මේ එහෙම කරන කට්ටිය ඉන්නද මං හිතනවා බහුතරයක් එහෙම නැතුව ඇති කියලා. ඉතින් හොඳ ડોක්ටර්ස්ලා ඉන්නවා. තමන්ගේ පෞද්ගලික දේවල් තමන්ගේ බබාගේ දේවල් ගිහින් කතා කරන්න පුළුවන්. ඉතින් ගිහින් කියන්න. මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මට මෙන්න මෙහෙම කිරි මදි. එතකොට බබා අඬනවා කිරි බොන ටයිම් එකේ කෙනෙකුට බබා අඬනවා. ඉතින් එයාගේ බඩ බෝල ගෙඩිය වගේ නේ. ඒක බෝල ගෙඩිය කියලා කියන්නේ වැරදියට අර්ථකථනය කරගන්න එපා. සාමාන්‍යයෙන් බබාගේ හොඳ නිරෝගී බබෙක් නම් කියන්නේ එයාට හොඳට කිරි ඇතිනම් බණ්ඩිය ෆුල් වෙනවා. එහෙම බෝලේ වාගේ රවුම් වෙලා එයා හොඳට නිදා ගන්නවා. පැය 2-3ක් නිදා ගන්නවා. ඉතින් එතකොට එහෙම නැත්තම් එයා නිතර අඬනවා නම් එතකොට එයාට වෙන ශාරීරික ගැටලුවක් නැත්තම් එයාට තියෙන කිරි ප්‍රශ්නේ වෙන ශාරීරික මොකක් හරි ඔය කොලික් තත්ත්වය එතකොට එයාගේ කක් යන ඉතින් ප්‍රශ්න ඒ මොන හරි ප්‍රශ්න නැත්නම් නිතර එයා අඬනවා නම් එයාගේ බඩ අර විදියට ෆුල් වෙලා නැහැ වගේ කියලා තේරෙනවා නම් ඔයාගේ කිරි ප්‍රමාණය මදි කියලා ඔයා දොවල බලනකොට මිලි උපරිම හිතන්නකො මිලි 30 මිලි 25 වගේ එනවා වගේ ඔයාට තේරෙනවා නම් එතකොට ඒක ප්‍රමාණවත් නැහැනේ දවසම ඔයා ෆීඩ් කරන්න එපා. එතකොට ඔයාට හොඳම ඔප්ෂන් එක තමයි ડોක්ටර් කෙනෙක් හම්බෙන එක. ඉතින් ડોක්ටර් කෙනෙක් හම්බුනාට පස්සේ ඔයාගේ ප්‍රශ්න කිව්වහම ડોක්ටර්ස්ලා බබාවත් බලලා ඔයාගේ අදහස් ගලපලා ඒගොල්ලෝ ෆර්මියුලා එකක් රෙකමන්ඩ් කරනවා. ඉතින් මං ඒ කියන්නේ මෙහෙමයි. දැන් සමහර එතකොට විටමින් දෙනවා, ෆර්මියුලා දෙනවා, ඔයාට කිරිපිටි දෙනවා. එතකොට ඔයාට ෆර්මියුලා එකක් දෙන්න පුළුවන් මේක බොන්න අම්මා. එතකොට ආහාර වට්ටෝරුවක් දෙන්න පුළුවන්. ඔයාට විටමින්ස් දෙන්න පුළුවන්. මං කියවනේ ඕනම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා. එතකොට ඔයාට හොඳට කෑම කන්න කියනවා. ඔන්න ඔය වාගේ දේවල් ඔයාව මානසිකවත් හැදෙනවා. ඔයාගේ බබාගේ බඩ පිරෙන එක කම්ප්ලීට් කියන්නේ බබාගේ බඩ පිරෙනවා. ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ෆර්මියුලා එක රෙකමන්ඩ් කරුවා. එතකොට මට තව තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ කතන්දර කියන්නේ මේ ඉඳලාම යනවා ෆර්මියුලා දෙන්න එපා. ෆර්මියුලා හොඳ නැහැ. පිටිකිරි නම් හොඳ නෙම නැහැ. කොහොම හරි කිරි දෙන්න. ඉතින් ඔය ඔහොම කියනවා මට. අක්කේ මිඩ්වයිෆ්ට කතා කරා. මිඩ්වයිෆ් කියනවා මේ ඔයාට කිරි තියෙනවා. ඔයා කොහොම හරි කිරි දෙන්න. ඔයා දෝලා දෙන්න. ඉතින් අක්කේ මගේ නිපල් දෙකම තුවාල වෙලා. ඉතින් මම මොකද කරන්න කියලා අහනවා. ඉතින් අම්මලා මෙහෙමයි මම දකින විදිහට අපිට එක ඔප්ෂන් 2-3ක් තියෙනකොට අපි හිතන්නකෝ මගේ නිපල් තුවාල වුණා. මගේ කියන්නේ පෞද්ගලිකව මගේ නිපල් තුවාල වුණා. එතකොට මට මතකයි මම මාර විදිහට ඇඬුවා.
ඒක මට දරා ගන්න බෑ. එතකොට මම පුංචි දෙයක් කියන්නම්. එතකොට මට එක මගේ අක්කා කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අක්කා කිව්වා මේ බ්‍රෙස්ට් එකේ තියෙන කිරි අරගෙන කොහොම හරි නංගි තුලේ ආවත් කමන්නේ මේ බ්‍රෙස්ට් එකේ තියෙන කිරි අරගෙන මේකේ ගන්න. චුට්ට වෙලාවකින් මේක වේරුනහම මේකේ තියෙන කිරි අරගෙන මේකේ ගන්න. අන්න ඒක මට සාර්ථක වුණා. ඒක කෙමක්ද මොකද්ද විද්‍යාත්මක එකක්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මට ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබුණා. ඉතින් ඒ නිසා මගේ නිපල් ඉක්මනට සනීප වුණා. වේලුලා ඒක කම්ප්ලීට් කරන හොඳ අතටපත් වුණා. එතකොට මම ඔයගොල්ලන්ටත් කියන්නේ ඒ වගේ දේවලුත් කරලා බලන්න. ඉතින් අර එහෙම කියනවා නම් මිඩ්වයිෆ්ලා කියනවා නම් ડોක්ටර්ස්ලා සමහර ડોක්ටර්ස්ලාත් කියනවා ෆෝමියුලා දෙන්නම එපා කියලා කියනවා. හැබැයි අපි හිතන්න ඕන ඒක මම දන්නේ ඒක එතකොට අපි කොහොමද දරුවව ජීවත් කරන්න කියලා. දැන් දොවලා දෙන්නවත් කිරි ප්‍රමාණයක් නැත්තම් එතකොට සමහර අම්මලාට බබා හම්බුණත් කිරි පොඩ්ඩක් කිරි බින්දුවක්වත් නැති අම්මලා ඉන්නවා. එතකොට ඔයාලා කල්පනා කරලා බලන්න මේ ලෝකෙට ෆෝමියුලා කියන එක ජරාවක් නම් විනාශයක් නම් ඒක අලුත උපන් බබෙක්ව අපි කොහොමද ජීවත් කරන්නේ? වතුරද දෙන්න ඕන කෑම දෙන්න ඕන දේවල් මුකුත් දෙන්න බෑනේ. ඉතින් එහෙමනම් මේ ෆෝමියුලා කියන ඔප්ෂන් එක මේ ලෝකයට එන්නේ නැහැ. මම මේ ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙවෙයි කරන්නේ. මම මේ ගැන කලිනුත් වීඩියෝ එකක් කරා. මොකද මගේ බබාව ජීවත් කරා මම ඔය ෆෝමියුලා එක දීලා. ඉතින් අද වෙනකම් මගේ බබා හොඳට ඉන්නවා. කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ නිසා මට මේක කියන්න හිතුණා. මොකද මානසිකව වැටෙන්න එපා කියන එක තමයි මම මූලිකවම කියන්න ඕන. ඒ නිසා විවිධ ඔප්ෂන් තියෙනකොට ඔයා මානසිකව වැඩිලා ඔයාගේ එක නංගි කෙනෙක් මට කිව්වා ඔය කිරි ප්‍රශ්නෙත් එක්ක එයාගේ බබා අඬනවා නිදියන්නේ එයාට වැඩක් කරගන්න බෑ. එතකොට තුවාල වේදනාව. එතකොට මට කිව්වා අක්කේ මට ළමයාව අත්තට ගන්න හිතෙන්නේ නැහැ කියලා. කොයිද හිතන්නකො එතකොට ඒ මානසික ප්‍රශ්න විවිධ මානසික ගැටලු වලට යනවා. ඒ කියන්නේ ඔයට හපන් දේවල් වලට වෙනවා අම්මලාට. අම්මලා ડિප්‍රෙෂන් ගතියට ආවොත් එහෙම ඔක්කොම විනාසයි. ඒ නිසා අපිට තියෙන හොඳම ඔප්ෂන් එකට අපි යමු. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ හිතන්න එපා මගේ දරුවට වහ දෙනවා කියලා හිතන්න එපා. ඉතින් මම මාස 3න් අපේ දුවට ෆෝමියුලා එකක් දුන්නා. නෑන් එක දුන්නේ. ඉතින් නෑන් එක රුපියල් දැන් 3000 ගණක් වගේ වෙනවා. ඉතින් මගේ ළමයා ජීවත් වුණා. ඉතින් ඒත් එක්ක මම කිරිපෙති සතියක් බිව්වා. මම කලින් වීඩියෝ එකෙත් ඔක කියලා තියෙනවා. ඉතින් ඔය දේවල් එක ටික මගේ යනකොට මගේ බබාට කෑම පටන් ගන්න පුළුවන් මාසයව. ඉතින් පොඩි කාලයක් අල්ලන් ඉන්න වුණා. ඉතින් පොඩි කාලයක් අල්ලන් ඉන්න වුණාම එතකොට කෑම පටන් ගත්තත් එක්ක ඉතින් අපේ ડોක්ටර් කීවේ කමක් නෑ බබාට දෙන්න. බබා ජීවත් කරවන්නනේ කිරි ප්‍රශ්නෙත් තියෙනවනම්. ඒතර බබා අඬන එක නවත්තන්නත් ඕන නම් ඊගාව ඔප්ෂන් එක තමයි ෆෝමියුලා. ඉතින් ඒත් එක්ක ඉතින් අපේ ළමයට මම දුන්නා නෑන් එක. ඇත්තටම කිව්වොත් 180ක් මම මුලින්ම හදලා දුන්නා. අම්මලා කට්ටියමත් ඉන්නේ දැන් හස්බන්ඩ්ගේ. ඉතින් ළමයා බීගෙන ගියා. ඉතින් මට ඇඬුණා. ඒක දැක්කට පස්සේ මට ඇඬුණා. ඒක බීලා ළමයා මාර සනීපට නිදාගත්තා. ඉතින් අපි කල්පනා කරේ ඒකට මෙච්චර කල් ළමයා බඩගින්නේද ඉඳලා තියෙන්නේ කියලා. මම දෝලා කියන්නේ මමත් අලුතෙන් අම්මා කෙනෙක් මට මේ විදිහට කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. ඒ නිසා තමයි මම ඕගොල්ලොන්ට මේ දේ කියන්නේ. හොඳ ડોක්ටර්ස්ලා ඉන්නවා. ඕගොල්ලොන්ට මම අර කිව්වා වාගේ ඕගොල්ලොන්ට ඕනනම් ෆෝමියුලා එකක් එතකොට විටමින් එකක් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ මෙහුම් වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා ගිහිල්ලා ඒගොල්ලොන්ට කියන්න. යක්කු නෑ කොහේවත් අපට ඕන දෙයකට විසඳුම් තියෙනවා. හැමෝම මිනිස්සුයෝනේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ දේවල් වල විසඳුම් හොයන්න. ඒත් එක්ක ගොඩක් දෙනෙක් අහනවා මේ ෆෝමියුලා එක දුන්නාම ළමයාට සෙම එනවද? එතකොට අන්න බර වැඩි වෙනවද? ඔන්න ඔය කියන කතන්දරත් අහනවා. ඉතින් මට පෞද්ගලිකව මමට කියන්නම් අපේ බබාට සෙම ආවේ නැහැ. මම නෑන් එක දුන්නා මාස 10ක් 11ක් විතර වෙනකන්. ඊට පස්සේ බබා රිජෙක්ට් කරා ඒක. ඊට පස්සේ අපි ලැක්ටෝජන් එක තමයි බබාට දුන්නේ. තාමත් කන්ටිනියු වෙනවා. මොකද දැන් දෙන්න ඕනේ නැහැ. බබා හොඳට බත් කන නිසා. නමුත් අපි තේ දෙන්නේ නැහැ බබාට. කොයිම වෙලාවකවත් තේ දෙන්නේ නැහැ. ඉතින් අපි තේ එකක් හරි මොන හරි බොන වෙලාවක දුව ඉල්ලනවා. නතරව නිතර අපි ෆෝමියුලා එක දෙන්නේ. ඊට ඕගොල්ලන්ට පුළුවන් කියන්නේ එහෙමත් දෙන්න බැරි කෙනෙක් ඉන්නවා නම් බබා ගොඩක් කියන්නේ හිතනකො දැන් අපේ බබාට අවුරුදු 3යි. එතකොට ඕගොල්ලන් පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් දෙන්න පුළුවන්. මම කතා කරේ මේක චූටි බබෙක්ට. සාමාන්‍ය මාස දෙක
වගේ බබෙකුට තියෙන මේ ප්‍රශ්නත් එක්ක තමයි මට මේ ටිකේ මට ওই ප්‍රශ්න ආවා. ඉතින් ඒ නිසා තමා මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ. ඒ නිසා කොයි වෙලාවෙවත් තමන් අවතක්සේරු කරගන්න එපා. තමන්ට කිරි නැහැ. එතකොට අනිත් අයට කියනවා කිරි වැක්කරන්න තිබුණා. අන්න ඔය කතන්දර ඔළුවෙන් අයින් කරලා දාන්න. මේ ලෝකේ ෆර්මියුලා දෙන්න හදන දෙන එකම අම්මා ඔයා නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. මොකද මගේ කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් අනුව මගේ කසින් කෙනෙක් හිටියා. ඉතින් ඒ අක්කා නිවුණු බබාලා දෙන්න. ඉතින් එතකොට මම මේක මම ඇත්තටම කිව්වොත් ඒ අක්කා මාසයක් හොස්පිටල් හිටියා. එතකොට නිකවැරදියේ හොස්පිටල් එකේ. එතකොට මේ බබාලා දෙන්න ජීවත් වුණේ ප්‍රීනෑන් එකේ. එතකොට ඒ හස්බන්ඩ් පිටින් ෆර්මියුලා එක ගෙනලා දුන්නා. එතකොට ඒගොල්ලෝ ඇතුලෙන් ඒගොල්ලෝ කිරි එක හදලා බබාලට දීලා තිබුණා. ඉතින් මාසයක් ඔය ටික කන්ටිනියු වුණා. පස්සෙත් ඒ අක්කා මාර විදිහට වේදමක් ගියා ෆර්මියුලාට. මොකද ඒ අක්කට දෙන්න කිරි මදි වුණා. කිරි තිබ්බේ නැති තරම්ම. ඉතින් එක බබෙක් චුට්ටක් මේ අර ශාරීරික සෞඛ්‍ය වතිනොත් පොඩ්ඩක් දුර්වල වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා ළමයි ජීවත් වුණා. ඉතින් කොහොම හරි කිරි සතියක්වත් මං හිතන්නේ කිරි ටින් එකක් ඒගොල්ලන්ට යූස් කරන්න බැරි වුණා. මොකද බබාලා දෙන්නේ. ඉතින් මාරම වේදමක් ගියා. කොහොම හරි හැබැයි බබාලා ජීවත් වුණා. ඉතින් එහෙම තමයි. ඒක අර කෙනෙකුට කියන්න පුළුවන් අයියෝ ඔය මල විකාර දෙන්න එපා ළමයින්ට පිටිකිරි හොඳනෙම නෑ. හැබැයි අපි එහෙම කිව්වට අපි හිතන්නකො මාසෙක බබෙකුට කියනවා දෙන්න එපා ඔය ජරාව දෙන්න එපා මේ හොඳ නෑ මේ කොහොම හරි දෙන්න කිරි කියනවා. එතකොට කිරි නැත්තම් අපි මොකද්ද කරන්නේ? අපි මොනවද බබාට දෙන්නේ? වතුරද දෙන්න ඕන අපි. මං හිතන්නේ එහෙම. ඒ නිසා අපි ලෝකේ බහුතරයක් බබාලා ඔයගොල්ලෝ වීඩියෝස් බලන්නකෝ. දැන් ඔය දෙන්න එපා කිව්වට සමහරට ඒගොල්ලොත් ගිහිල්ලා පිටරට කට්ටියන්ගේ වීඩියෝස් බලනවා. ෆර්මියුලා එක කන්ටිනියු වෙනවා. රැයට සමහරලාට බබාලා නිදියන්නේ කිරි බෝතලේ කටේ තියාගෙන. ඒ නිසා අපි අපට තියෙන අපේ ප්‍රශ්නය ගැන අපි දන්නේ අපි ඔයා හස්බන්ඩ්. ඉතින් ඒ නිසා මම තව දෙයක් කියන්න ඕන. දැන් ඔයාට තියෙන මානසික ගැටලුවක් හරි ඔයාගේ පෞද්ගලික දෙයක් හරි බබාගේ ගැටලුවක් හරි ඕනම දෙයක්කට ඔයාගේ ළඟින් ඉන්නේ හස්බන්ඩ්. ඉස්සෙල්ලාම ඒක තේරුම් ගන්න. මම කියන්නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියන්නේ සමගියෙන් ඉන්න පවුලකට. එතකොට ඕනම දෙයක් එයාට කියන්න පුළුවන් වෙන්න ඕන. මට මේ ළඟදිත් හම්බුණා එහෙම. ඉතින් ඒ නිසා මම ඒ දේත් කියනවා තමන්ගේ අම්මා තාත්තා අතරලා තමන්ගේ හස්බන්ඩ් ගාවට ඇවිල්ලා ඉන්නේ ඕනම දෙයක් හස්බන්ඩ්ට කියන්න පුළුවන් මානසික මට්ටමක් ඔයාලට තියෙන්න ඕන. එයාට හංගලා එයාට නොකිය ඒ දේවල් කරන්න එපා. ඔයාට කිරි ප්‍රශ්නයක් තියෙනවා නම් බය නැතුව කියන්න. මොකද හස්බන්ඩ් ඔයාව ගෙදරට එක්කන් ඇවිල්ලා ඉන්නේ මේ කිරි නෑ කියලා ගහලා පන්නන්න නෙමෙයි. ඒ වගේ අමනුෂ්‍යෝ නෑ මං හිතන්නේ මේ ලංකාවේ. එහෙම ඉන්න අය ඇති හැබැයි. නමුත් මං හිතනවා එහෙම නැති වෙයි ඕගොල්ලොන්ට දෙයක් කිව්වහම. මොකද ඕගොල්ලෝ බොහෝම මායයෙන් තමයි මේ ළමයාව මේ ලෝකෙට බිහි කරේ. ඒක C section ද ඒක normal ද කියන එක අදාළ නැහැ. C section උනත් ඒ වේදනාව විඳිනවා. ඊට පසු කාලීනව දීර්ඝ කාලීනව ඔයා විඳිනවා. ඒ කොන් දෙක එක්කම එහෙම මම normal delivery එකක් තමයි කරේ. ඒ වේදනාව ඒක කියලා නිම කරන්න බෑ. මේ ලෝකේ අර විඳපු ලොකුම වේදනාවක් කියලා තමයි දැනෙන්නේ. ඉතින් ඒත් එක්ක ඔය වගේ ගෑණි කවුරු හරි ඔය කියන්නේ ඔය ප්‍රශ්නේ ඉස්සර මට මාර විදිහට බලපෑ. මම ඒකයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් කවුරුම හරි ඇවිල්ලා කිව්වොත් ළමයා කෙට්ටුයි ළමයාගේ නහය ඇදයි කන් ඇදයි අරකයි මේකයි. ඉතින් මේ ළඟදිත් අපේ ළමයාට එක්කෙනෙක් කිව්වා ළමයා කළුයි කිව්වා. ඉතින් ඒ නිසා මම කල්පනා කරේ එහෙම දකින්න එකත් හොඳයි එක අතකට. ඒ මිනිස්සුන්ගේ තියෙන අර හිතේ තියෙන දේ තමයි ඊට පයින් ටක් ගාලා. ඒ නිසා එහෙම දකින්න එක හොඳයි කියලා ඔයාලා ජොලියේ ඉන්න කාලා බීලා. තව දෙයක් කියන්න ඕන බබාට ෆීඩ් කරන්න කලින් හොඳ වතුර එකක් බොන්න. හොඳ උණු වතුර එකක් බොන්න. හොඳ එතකොට අපිට කියනවා ඉස්සර මේ මිඩ්වයිෆ් මේ තේ එකක් හරි කිරි එකක් හරි මේ ඇඳ ගාවින් තියාගන්න කියනවා මේ බෝටල් එකකට දාලා හදාගෙන තියාගන්න. පොඩි ස්නැක් එකක්. එතකොට එළි වෙනකම් ඔයගොල්ලෝ ෆීඩ් කරන්න එපා. කන්න හොඳට කාලා ඉන්න. මහත් වුණොත් අපි හදාගමු. ඉතින් මමත් මහතයි තාමත් මහත් වෙනවා. තාම මම ෆීඩ් කරනවා. ඉතින් ඕක එහෙම වැඩිය හිතන්න එපා. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් වුණාම ඕගොල්ලෝගේ කොණ්ඩේ යනවා. එතකොට මහත් වෙනවා. ඒක නෝමල්.
ඒ නිසා තමන් ගැන හිතනට වඩා ඔයාගේ ළමයා ලස්සනට ඉන්නවා නම් ඔයා ඒකනේ සතුට නේද? ඒ නිසා ඔයාට මොනවා හරිම ගැටලුවක් තිබුණොත් මට මැසේජ් එකක් දාන්න. හරි මම ලියාගත්ත පොඩි කරුණු ටිකක් ඉතින් ඒ ටික තමයි මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. මොකද මට මේ දේ කියන්නම හිතුණා මේ ගොඩාක් අම්මලා මානසික වැටෙනවා. මේ වීඩියෝ එක බලන්නේ ඔයගොල්ලෝ ඔයාලට මං හිතනවා මේ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙන නිසානේ මේ වීඩියෝ එකට views යන්නේ මේ වීඩියෝ එක බලන්නේ. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙන නිසා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට මොන හරිම ගැටලුවක් තිබුණොත් මට කියන්න මට පුළුවන් විදිහට මම ඔයගොල්ලන්ට උදව් කරන්නම් මානසිකව හරි ඒ ડોක්ටර් කෙනෙක් හොයලා හරි දෙන්නම්. කියන්නේ අපි එහෙමත් කරනවා. මගේ WhatsApp group එකක් ඉන්නවනේ. ඉතින් ඒ හරහා VOGලා හොඳ කවුද? එතකොට එක පළාත් වලට ඉන්න VOGලා. එතකොට ඒ දේවල් අපි මගේ group එක හරහාත් මම ඔයගොල්ලන්ට හොයලා දෙනවා. ඉතින් මට කරන්න පුළුවන් උපරිම දේ මම මේ YouTube ගමන හරහා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් ඒ නිසා මොකක් හරිම මානසික ගැටලුවක් ආවොත් හොඳම දේ තමයි ඔයගොල්ලෝගේ පෞද්ගලික ජීවිතේ වුණත් වෙන්න පුළුවන්. ඒක තව කෙනෙක් එක්ක කියන්න. දැන් හිතේ හිර කරගෙන ඉන්නවට වඩා ඒක තව කෙනෙක් එක්ක කියලා ඒ බරෙන් නිදහස් වෙන්න. මම නම් එහෙම මගේ පෞද්ගලික දෙයක් වුණත් ඒ කියන්නේ පෞද්ගලික ජීවිතේ නම් මට ගොඩාක් අර ස්ට්‍රෙස් වෙන්න තියෙන ප්‍රශ්න අඩුයි. හැබැයි මොනවා හරි මගේ වටපිටාවේ හරි එහෙම මට ඒ දෙයක් වුණොත් මම ඉස්සලාම කරන්නේ මගේ ළඟම කෙනෙකුට මම ඒක කියනවා. ඒක මගේ යාළුවාද ඒක මගේ හස්බන්ඩ්ද ඒක මට අදාළ නැහැ මට කියන්න හිතුනොත් මම ඒ දේ කියනවා. ඒ කියලා මම කරන්නේ අඬලා හරි මොකක් හරි කරලා මගේ ඔළුව නිදහස් කරගන්නවා. ඊට පස්සේ මට ඒ ප්‍රශ්න නැහැ. ඉතින් ඒ නිසා ඔයගොල්ලොත් එක්කත් ඔන්න මේ වීඩියෝ එක ෂෙයා කරගන්න හිතුණා. ඉතින් ෆෝමියුලා දෙන්න බය වෙන්න එපා. මොකද මේ වහක් නම් මේවා කෙලින්ම රිජෙක්ට් කරන්නේ. මේවා විනාශ කරලා දානවා. මේවා වහ දෙනවා නම් රජයකින් වහ දෙන්නේ නැහැනේ බබාලට. ඒ නිසා අපි හොඳම ඔප්ෂන් එක අපේ බබාලා වෙනුවෙන් කරමු. ඕක තමයි මට ඉතින් කියන්න තියෙන්නේ. මම අර කිව්වා වගේ මම අම්මා කෙනෙක් මම නෝමල් සාමාන්‍ය අම්මා කෙනෙක්. ඒ නිසා තරග කරන්න එපා. මේ යටට කමෙන්ට් දාන්න එපා. ඔයා මොනවද දන්නේ කියලා. මම දන්න දේ තමයි මම කිව්වේ. මම සාමාන්‍ය අම්මා කෙනෙක්. මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්. එහෙනම් ඔයගොල්ලෝගේ බබාටත් මේ ප්‍රශ්න තියෙනවා. ඔයාලට මේ ප්‍රශ්න තියෙනවා නම් අදම මම මේ කිව්ව ඔප්ෂන් ටික වලට යන්න. තේරෙනවද? මානසික වැඩි ඉන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක් ගිහින් එන්න.